දවසක් ඔයාලා හැමදිනෙකටම අදත් ආවා යාළුවනේ මගේ 14 වෙනි ප්ලාන්ට් සේල් එක ඔයාලා හමුවට අරගෙන. ඉතින් අද පැල 20ක් තියෙනවා. ඔයාලා හොයන පැල ආස කරන පැල තියෙනවා නම් බලන්න. බලලා මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් ගන්න නැත්නම් මැසේජ් එකක් තියන්න. 2026 අවුරුද්දට ඔයාලගේ ගෙදර ලස්සන කරන්න මගේ සේල් එකේ අද ටිකක් අඩුවෙන් තමයි පැල මම දාලා තියෙන්නේ. ඉතින් බලන්න යාළුවනේ කොහොමද කියලා. අංක 1ට ඉන්නවා ඇග්ලෝනිමා කෙනෙක්. මේ වගේ පත්‍රය හැදෙන ලස්සන ප්ලාන්ට් එකක් තියෙන්නේ. තව මට පැල දෙන්න නැහැ යාළුවනේ. මෙයා විතරයි ඉන්නේ. මේ අංක 1 රුපියල් 200යි. අංක 2කින් ඉන්නවා මේ ලස්සන කැලේඩියම් එක. මෙයාගේ මේ වගේ පත්‍රය තියෙන එක. ඉතින් මෙයාගෙත් මේ පැලේ විතරයි දෙන්න පුළුවන්. මෙයා රුපියල් 100යි. අංක 3ට ගෙනාවා මේ කැනස් එක. මෙන්න මේ වගේ උස ප්ලාන්ට් එකක් තියෙන යාළුවනේ. එයාගේ පත්‍රය තමයි මේ වගේ පෙනෙන්නේ. ඒ වගේ මෙයාගේ මල් තමයි රතු පාට පුංචි මල් පොකුරු තමයි හැදෙන්නේ. ඉතින් මේ පැලය රුපියල් 250ක් වෙනවා අංක 3. අංක 4ට ඉන්නේ මේ ලස්සන කැලේඩියම් එක. මෙන්න මේක. හරිම ලස්සන කලර් එකක් තමයි තියෙන්නේ. අංක 4 රුපියල් 150ක් වෙනවා. අංක 5ට ගෙනාවා මේ ලස්සන කැක්ටස් එකක් වගේ තියෙන මේ කෝමාරිකා වර්ගයක් යාළුවනේ. ඇත්තට මෙයා ගොඩක් උස යන්නේ නැති පොඩියටම හැදෙන වර්ගයක්. ඒ වගේම විචිත්‍රවත් වර්ණ රටාවක් තමයි තියෙන්නේ. අංක 5. ඉතින් මෙයාගේ මේ පොට් එක රුපියල් 200ක් වෙනවා. මම මෙයාගේ මදර් පොට් එක පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. මෙයා තමයි යාළුවනේ එයාගේ මදර් පොට් එක. බලන්න මදර් පොට් එක වුණත් එයා උස යන්නේ නැහැ. පොඩියටම තමයි හැදෙන්නේ. මේ විදිහට හැදිලා තියෙනවා. අංක 6ට ඉන්නවා මෙන්න මේ ඇලකේෂියා වර්ගය. පුංචි ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 6 රුපියල් 100යි. අංක 7ට ඉන්නවා මෙන්න මේ කටු නැති පොපි වර්ගය. උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. මෙයා රුපියල් 150යි අංක 7. මේ පැලේ විතරයි දෙන්න පුළුවන්. අංක 8ට ඉන්නවා මෙන්න මේ හොඳින් වැඩුණු කනේරු වර්ගය. මෙයා රෝස පාට මල් පිපෙන වර්ගය. මෙයා රුපියල් 100යි අංක 8. තව මට පැල දෙන්න පුළුවන්. අංක 9ට ඉන්නේ මේ පිලෝ වර්ගය කහ පාට. හොඳින් වැඩුණු පැලයක් තියෙනවා. තව පැල දෙන්න පුළුවන්. මෙයා රුපියල් 150ක් වෙනවා අංක 9. අංක 10න් ඉන්නේ මේ ලස්සන කැලතියා එක. බලන්න යාගෙත් විචිත්‍ර පත්‍රයක් තමයි තියෙන්නේ. තව මට එක පැලයක් වගේ දෙන්න පුළුවන්. අංක 10 රුපියල් 200යි. අංක 11ට ඉන්නවා මෙන්න මේ ලස්සන ඇග්ලෝනිමා එක. හොඳින් වැඩුණු පැලයක් තියෙන යාළුවනේ. මේ පැලය රුපියල් 200ක් වෙනවා. තව පැල දෙන්න පුළුවන්. මේ අංක 11. අංක 12න් ඉන්නවා මෙන්න මේ ලස්සන ඇග්ලෝනිමා එක. එයාගේ මේ වගේ පත්‍රයක් තමයි තියෙන්නේ. තව පැල දෙන්න පුළුවන්. මෙයත් රුපියල් 200යි අංක 12. අංක 13න් ඉන්නවා මෙයත් ඇග්ලෝනිමා කෙනෙක්. මෙයා ලොකු ප්ලාන්ට් එකක් නෙමෙයි. තව පැල දෙන්න පුළුවන්. මෙයා රුපියල් 80යි අංක 13. අංක 14න් ඉන්නවා මේ ෆර්න් වර්ගය යාළුවනේ. මෙයත් මුතු පත්‍ර රටාවක් තමයි තියෙන්නේ. මෙයාගේ මෙන්න මේ පත්‍රය තමයි තියෙන්නේ. අංක 14 රුපියල් 100යි. තව පැල දෙන්න පුළුවන්. අංක 15ට ඉන්නවා මේ ඇලකේෂියා එක. එයත් හොඳින් වැඩුණු පැලයක්. තව පැල දෙන්න පුළුවන් මට. අංක 15 රුපියල් 100යි. අංක 16න් ඉන්නවා මේ ලස්සන පිලෝ වර්ගය. අර කොලේ ඉරෙන පිලෝ වර්ගය.
මෙන්න මේ කොලේ තමයි තියෙන්නේ. පුංචි කාලේ කොලේ ඉරෙන්නේ නැහැ. ටිකක් ලොකු වෙනකොට තමයි යාළුවනේ කොලේ ඉරෙන්නේ. අංක 16 රුපියල් 150යි. ඔයාලට කට් කරලා ගන්නත් පුළුවන්. අංක 17ට තියෙන්නේ මේ ලස්සන හැංගින් පොට් එකකට දාන්න සුදුසු පැලයක්. කහපාට මලකිනිත්තක් තමයි මෙයාගේ හැදෙන්නේ. අංක 17 රුපියල් 150යි. අංක 18ට ඉන්නවා මේ ඇග්ලෝනිමා වර්ගය. එයත් හොඳින් වැඩුණු පැලයක් තියෙන්නේ. තව පැල දෙන්න පුළුවන්. අංක 18 රුපියල් 150යි. අංක 19න් ඉන්නවා මේ ලස්සන සිංගෝනියම් එක. එයාගේ පත්‍රය තමයි මෙන්න මේ පත්‍රය යාළුවනේ. බොහොම හොඳින් වැඩුණු පැලයක් තියෙන්නේ. අංක 19 කට් කරලා ගන්නත් පුළුවන්. මේ පැලේ රුපියල් 150යි. අංක 19. අංක 20ට ඉන්නවා අන්තිම පැලේ අද සේල් එකේ මෙන්න මේ ඩ්‍රෙසිනා වර්ගය යාළුවනේ තියෙන්නේ. එයත් හොඳින් වැඩුණු පැලයක්. තව පැල දෙන්න පුළුවන්. මෙයත් රුපියල් 150ක් වෙනවා අංක 20. මෙයාගේ මම මද පොට් එකක් මෙයාගේ අත්තක් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ තමයි ඩිසයින් එකේ ඩ්‍රෙසිනා එක යාළුවනේ. අවුව වැටුණු නිසායි මේ වගේ ටිකක් දුඹුරු පාට වෙලා තියෙන්නේ. හරිම ලස්සන වර්ගයක්. අද සේල් එකේ තියෙන මේ පැල ටික තමයි යාළුවනේ. එහෙනම් බලන්න. බලලා මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් දෙන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න. 071 360යි 96යි 85 කියන නම්බර එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එහෙනම් යාළුවනේ අපි තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක් වේවා, සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.